ප්‍රිය අසන්නෙනි, මම අද ඔබ සමග එක්වන්නේ බුද්ධ දර්ශනය පිළිබඳ සාකච්ඡා මාලාවේ 3 වෙනි සාකච්ඡාවෙන්. මා පසුගිය සාකච්ඡාවලින් පෙන්눔 කරලා දුන්නා නොමග ගිය අයට බුදු පණිවිඩය නැත්තම් බුද්ධ ශාසනය වැසී ඇති බව. දැනට අවුරුදු 2100ක් පමණ මාර්ගඵලලාභීන් පහළ වී නැත්තේ එසේ බුදු පණිවිඩය යටගොස් ඇති නිසා කියලත් සාකච්ඡා වුණා. පිරිසිදු බුදු පණිවිඩය අවුරුදු 2100කට පමණ පසු දැන් විවෘත වී ඇති බවත්. එයින් ඔබටත් ප්‍රයෝජනයක් ගත හැකිදයි සොයා බලන්න කියා මම ආරාධනය කළා. මෙකල දැන් මාර්ගඵලලාභීන් පහළ වීමට සුදුසු කාලයක්. ඒ මොකද මේ බුදු පණිවිඩය විවෘත වී ඇති නිසා. අද සමහර විට පළමු වරට මෙම සාකච්ඡා මාලාවලට සම්බන්ධ වෙන අය ඉන්න පුළුවන්. ඒ නිසා මම පළවෙනි සාකච්ඡා දෙකෙන් කියපු වැදගත් කොටස් උපුටාගෙන අපි තවදුරටත් මේවා දිගහැර බලන්න අද බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡා මාලාවේදී අපි නිබ්බාන කියන තැන විස්තර කරන්න සොයා බලන්න යෙදෙනවා. මේ නිබ්බාන කියන තැන ඉතා ගැඹුරු තැනක්, වැදගත් තැනක්, මීට පෙර ඔබ නොඅසපු දෙයක් වෙන්න පුළුවන්. එවැනි දෙයක් තෝරා ගැනීමට සමහර විට එකපාරට කරන්න අමාරුයි. ඒ නිසා හැකිනම් මෙම සාකච්ඡා පටිගත කරලා එහෙම නැත්නම් තටිගත කරලා නැවත නැවතත් අසන්න කියා මම ඔබට ඉල්ලීමක් කරනවා. එතකොට තව දුරටත් මේ ගැන පැහැදිලිතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිබ්බාන කියන තැන නූතන විද්‍යාවෙන් විස්තර කරපු දෙයක් නොවේ. ඒ නිසා විද්‍යාව හදාරපු අයටත් මේ ගැන සාකච්ඡා කිරීම අලුත් දෙයක්. එවැනි අයත් නැවත නැවත මේ සාකච්ඡා වලට සවන් දුන්නොත් තව තවත් නිබ්බාන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙන්න පුළුවන්. මීට පෙර සාකච්ඡාවල මම ප්‍රකාශ කරා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගයේ පැත්තට යෑමට ඇති මාර්ගය පටන් ගන්නේ මන්සන්දියකින් කියලා. එතනින් මාර්ගඵල යන පැත්තට හැරුණොත් සත්‍ය පැත්තට බර වෙනවා. ඊට විරුද්ධ පැත්තට හැරුණොත් අසත්‍ය පැත්තට හැරි නොමගට යනවා. අද ලංකාවේ ජනතාවට බොහෝ දුරට මේ නොමග පැත්තට හැරිලා බොහෝ දුර ගිහිල්ලා මේ මන්සන්දියත් පේන්නේ නැති තරම් මන්සන්දියට එන පාරත් සොයාගන්න බැරි තරමට දුරට ගිහිල්ලා ඇති බව අපි පසුගිය සාකච්ඡාවලදී පෙන්වා දුන්නා. ඒ වගේ නොමග පැත්තට යනකොට අපි එකතු කරගන්නා දේවල් රාශියක් තියෙනවා. ඒවට කියනවා මිත්‍යා දිට්ඨි කියලා. ඒ මිත්‍යා දිට්ඨි එකතු කරගන්න තරමට තවදුරටත් මේ නිවන පැත්තෙන් ඈත් වෙනවා. මොකද නිවන පැත්තේ තියෙන්නේ සම්මා දිට්ඨි. වැරදි පැත්තේ තියෙන්නේ මිත්‍යා දිට්ඨි. ඒ නිසා මිත්‍යා දිට්ඨි අයින් වුණොත් පමණයි සම්මා දිට්ඨි පැත්තට හැරෙන්න පුළුවන්. සම්මා දිට්ඨි පැත්තේ තියෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නම් ඉස්සල්ලාම කරන්න ඕනේ සම්මා දිට්ඨි පැත්තට හැරෙන්න ඕනේ. නමුත් මිත්‍යා දිට්ඨි එකතු කරගෙන තියෙනවා නම් සම්මා දිට්ඨි පැත්තට හැරෙන්න බෑ. ඒ නිසායි මම මීට පෙර සාකච්ඡාවල සඳහන් කරේ මේ මිත්‍යා දිට්ඨි සියල්ලම අයින් විය යුතුයි සම්මා දිට්ඨි පැත්තට හැරෙන්න නම්. මේ සම්මා දිට්ඨි මාර්ගයේ ගමන් කරනකොට මාර්ගඵල ලැබෙනවා කියලා කියන්නේ මේ ශරීරයේ යම්කිසි වෙනසක් ඇති වෙනවා. ඒ ශරීරයේ යම්කිසි වෙනසක් ඇතිවීමට නම් මිත්‍යා දිට්ඨි 100%ක්ම අතහැරිය යුතුයි. 99.999ක් අතහැරලා වැඩක් නැහැ. මොකද මේ ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් ඒ ශරීරයට එහෙම හොර කරන්න බෑ. 0.0.0.1ක් හරි මිත්‍යා දිට්ඨි ඉතුරු වුණොත් ඒ ශරීරයේ වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිත්‍යා දිට්ඨි රැස් කිරීමේ බරපතලකම ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. ඒ කියන්නේ මේ මන්සන්දියෙන්
සෝවාන් සකෘදාගාමි අනාගාමි පැත්තට හැරෙන්නවත් අපිට බෑ මිත්‍යා දිට්ඨි තියෙනකම්. අපි අද බලමු මේ මිත්‍යා දිට්ඨි කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා තවදුරටත්. පළමුවෙන්ම ඔබ දැනගත යුත්තේ මේ මිත්‍යා දිට්ඨි සම්මා දිට්ඨි කියන්නේ විරුද්ධ වචන දෙකක් නෙවෙයි. නමුත් මේ දෙක තියෙන්නේ විරුද්ධ පැත්තේ. සම්මා දිට්ඨි කියන්නේ නිවැරදි දැකීම, මනාව දැකීම. ඒ මනාව දැකීම සිද්ධ වෙන්නේ ප්‍රඥාසයෙන්. නමුත් මිත්‍යා දිට්ඨි කියලා කියන්නේ මිත්‍යා දිට්ඨි. දිට්ඨි කියලා කියන්නේ මත. මිත්‍යා මත. එතකොට ඒ දිට්ඨි කියන්නේ මත වැරදි පැත්තේ තියෙන, හරි පැත්තේ තියෙන්නේ මනාව දැකීම. එතකොට එතන දිට්ඨි කියලා කියන්නේ දැකීම, වැරදි පැත්තේ තියෙන දිට්ඨි කියලා කියන්නේ මත. ඒ නිසා එකිනෙකට විරුද්ධ වචන දෙකක් නෙවෙයි. නමුත් විරුද්ධ පැත්තේ තියෙන්නේ. එතකොට මේ මත කියන්නේ අපි ගිය සාකච්ඡාවලදී සඳහන් කරා මත කියන්නේ සිතුවිලි. මේ සිතුවිලි හැම දෙයක්ම මත. හරි සිතුවිල්ලත් වැරදි සිතුවිල්ලත් ඒවා ඔක්කොම මත. එතකොට ආයි මිත්‍යා කියලා එකට කියන්න ඕනේ නැහැ. මත කියලා කිව්වොත් ඔක්කොම දිට්ටි. ඔක්කොම දිට්ටි ඔක්කොම මත වැරදි ඒවා. හරි ඒවත් වැරදි ඒවත්. මොකද ඒවා සිතුවිල්ලකින් අපි තීරණය කරන නිසා. අපි කීසරේ සාකච්ඡා වුණා මේ සිතුවිල්ල කියන එක වැරදි දෙයක්. ඒ සිතුවිල්ලෙන් මිදෙන්න ඕනි කියලා අපිට බුදුහාමුදුරුවෝ විස්තර කරලා තිනවා. ඒකට චේතෝ විමුක්ති කියලා කියනවා. ඒ සිතුවිල්ලෙන් මිදුණොත් තමයි ප්‍රඥාස මතුවෙන්නේ. සිතුවිල්ල කියන එක තියෙනකන් ප්‍රඥාස මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්මා දිට්ඨි කියන මනාව දැකීම, මිත්‍යා දිට්ඨි කියන මත වශයෙන්ම මිත්‍යා කියලා කියන්න ඕනේ නැහැ. මත කියන ඒවා ඔක්කොම වැරදි පැත්තේ තියෙනවා. ඒ හරිත් වැරදිත් අපි විස්තර කරා සංසාර සාගරේ තියෙන රැලි. මේ උඩට යන රැලි තමයි හරි. පල්ලෙහාට යන රැලි තමයි වැරදි. එතකොට ඔය හරිවට වලට හෝ වැරදි වලට අහු වුණොත් සංසාර සාගරයට අහු වෙනවා. එතකොට මේ හරි වැරදි කියන දෙකෙන්ම අයින් වෙන්න ඕනේ මේ සංසාර සාගරයෙන් මිදෙන්න. එතකොට මේ මම කියන දේ හරි කියලා පිළිගන්න යන්න එපා. එහෙම පිළිගන්න ගියොත් සංසාර සාගරයට අහු වෙනවා. ඒ කියන්නේ මේ පිළිගන්නේ කවුද? මම. ඒක වැරදි කියලා තීරණය කරොත් ඒත් එසේ තීරණය කරන්නේ මම. ඒ නිසා මේ දෙකටම අහු වෙන්න එපා. කල යුත්තේ කියන්නේ මොකද්ද කියලා තෝරගන්න එක විතරයි. දැනට ඔබට තෝරගන්න වෙන්නේ සිතුවිල්ලකින්. නමුත් ඉදිරියට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සිතුවිල්ලක් නැතුව කොහොමද මේවා තෝරගන්නේ කියලා. ඒ කියන්නේ චින්තනයේ මිදිලා මේක තෝරගන්නේ කෙසේද කියලා. දැන් මේ මාර්ගයට වැටීමර නම් මේ මිත්‍යා දිට්ඨිය ඔක්කොම හලන්න ඕනේ. මෙච්චර කල් අපි ඉගෙන ගත්ත ඒවා සිතුවිල්ලෙන් රැස් කරපු මේක හරි මේක වැරදි කියපුවා ඔක්කොම දැන් ඒවයින් අයින් වෙන්න ඕනේ. එතකොට සමහර වෙලාවට සමහරුන්ට මේක කරන්න බොහොම අමාරුයි. ඒ කට්ටිය කල යුත්තේ මේවා සම්පූර්ණයෙන් අමතක කරන්න බැරි නම් කල යුත්තේ මෙච්චරකල් හරි කියලා දාගත්ත ඒවා අපි දන්නේ නැහැ කියලා තීරණය කරනවා. මෙච්චරකල් වැරදි කියලා දාගත්ත ඒවා අපි දන්නේ නැහැ කියලා තීරණය කරනවා. එතකොට අර ඇත්තව අඩුම ගානේ අර උඩට යන රැලිත් යටට යන රැලිත් දෙකෙන්ම අයින් වෙනවා. එතකොට නිදහස් සිතුවිල්ලකින් කිසිම තීරණයක් නොගෙන මේ කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න හැකියාවක් ඇති වෙනවා. අන්නේ හැකියාව දිනු කරොත් තමයි අපි නිවන පැත්තට හැරෙන්න පුළුවන්. අපි පසුගිය සාකච්ඡාවලත් සාකච්ඡා කරා මේ ලංකාවේ ඉන ජනතාවගේ තියෙන
ප්‍රධානම මිත්‍යා මත කීපයක්. එයින් එකක් තමයි මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ කිසි තැනක අපි විස්තර කරා කියලා නැහැ මේක පස්සට කල් දාන්න කියලා. හැමතැනම කිව්වේ අප්පමාදෝ අමත පදං අප්පමාදේන සම්පාදේත ප්‍රමාද වෙන්නේ නැතුව මේක කරගන්න. ඒ විතරක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ විස්තර කරා මේක සම්දිට්ඨිකෝ කියලා. සම්දිට්ඨිකෝ කියන්නේ මේ දැන් මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී හරි විදිහට මිත්‍යාදිට්ඨිය ඔක්කොම අයින් කළා සිතුවිල්ලක් නැතුව මේක ශ්‍රවණය කරොත් එවෙලෙම මාර්ගඵල ලැබෙනවා. ඒකයි සම්දිට්ඨිකෝ කියලා කිව්වේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම දැනට ඔබ කළ යුත්තේ නිදහස් චින්තනයකින් කිසිම දෙයක හරි වැරදි සොයන්නේ නැතුව මේ කියන්නේ මොකක්ද කියලා විතරක් තෝරගන්න. පසුගිය සාකච්ඡාවලදී අපි විස්තර කරා මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපිට ලැබෙන අරමුණු ඔක්කොම අන්තිමට ඉවර වෙන්නේ මනසෙන් කියලා. ඒ මනසේදී ඉවර වෙන්නේ කොහොමද? සිතුවිල්ලකින්. ඒ සිතුවිල්ල තමයි අපි කරදරකාරයක් හැටියට දැන් හඳුන්වන්නේ. ඒ සිතුවිල්ල නිසා තමයි මේ ප්‍රඥාස වැහිලා තියෙන්නේ. අපි හැමෝලගම ප්‍රඥාස තියෙනවා. නමුත් ඒක වැහිලා තියෙන්නේ මේ පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන නිසා. පංචේන්ද්‍රියෙන් අරමුණු වෙනවා. ඇහැට ආලෝකය වැටෙනවා, කනට ශබ්දයක් වැටෙනවා, ස්පර්ශය සිද්ධ වුණා. එතකොට මේවෙන් එන අරමුණු ඔක්කොම ගිහිල්ලා අන්තිමට මනසේ චින්තනයකින් ඉවරලා ප්‍රඥාස යට වෙනවා. එතකොට මේ චින්තනය කියන එකෙන් මිදුණොත් අන්න එතකොට ප්‍රඥාස මතු කරගන්න පුළුවන්. අන්න එතකොට තමයි අර මාර්ගඵල ලාභීන් ඉන්න පැත්ත ගැන බලන්න පුළුවන්. ඒ මොකද ඒක බලන්න සම්මා දිට්ඨි, නිවැරදි දැකීම, මනාව දැකීම අවශ්‍ය නිසා. එදා තවදුරටත් විස්තර වුණා බුදු පණිවිඩයේ ප්‍රධාන කාරණා තුනක්. පළවෙනි කාරණේ තමයි මම කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම මේ බඹයක් පමණ ශරීරය තුල කඩලා බැලුවොත් අපිට සොයාගන්න බෑ කියලා. එහෙම එකක් අරගෙන පෙට්ටියකට දාගන්න පුළුවන් එකක් හම්බ වෙන්නේ නැහැ කියලා. දෙවෙනි එක මම කියන්නේ චින්තනයක් පමණයි. ඒ කියන්නේ මම කියන කෙනා ඉන්නේ සිතන වෙලාවට පමණයි. අපි කිව්වා තද නින්දේ අපිට මම කියලා කෙනෙක් ඉන්නවද අනිත් අය ඉන්නවද කියලා එහෙම තේරුමක් නැහැ. ඒ වගේම අපි කිව්වා මේ සියලුම දේ සොයන්නේ මේ බඹයක් පමණ ශරීරය තුල විතරයි පිට තියෙන දේවල් ගැනත් අනිත් අය ගැනත් පිට තියෙන දේවල් වල තියෙන ආසාවන් ගැනත් නෙවෙයි මේ බඹයක් පමණ ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන සිද්ධියයි සොයා බලන්නේ කියලා. මේ බඹයක් පමණ ශරීරය තුල සොයා බලන්න අපිට පංච ඉන්ද්‍රිය ආශ්‍රිතව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොකද මේ පංච ඉන්ද්‍රිය හරවලා තියෙන්නේ එළියේ තියෙන දේවල් ගැන සොයා බලන්න විතරයි. මේ පංච ඉන්ද්‍රිය වලින් ඇතුළ සොයා බලන්න බෑ. අපිට මේ ඇහෙන් අපේ ශරීරයේ ඇතුළ දිහා බලන්න බෑ. ඉතින් ඒ නිසා මේ පංච ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ මේ ඇතුළ බලන්න. මේ ඇතුළ බලන්න අපිට වෙනම ඇහක් නිපතවා ගන්න ඕනේ. ඒ ඇහැට තමයි ප්‍රඥායස කියන්නේ. ඉතින් ප්‍රඥායස මතුවෙන්නේ මේ පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැවතිලා සිතුවිල්ල නැවතුණා. ඉතින් දැන් සමහරව හිතන්න පුළුවන් මේ සිතුවිල්ල නැවතුනොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? සිතන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් බුදුහාඳුර විස්තර කරනවා සිතන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඊට වැඩිය බලවත් ඊට වැඩිය හොඳට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් මතුවෙනවා. අන්න ඒ ක්‍රමේ මූලික දේ තමයි මේ ප්‍රඥායස. අන්න ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ. සිතන එක නැවතුනොත් ඊට වැඩිය හොඳට ඊට වැඩිය බුද්ධිමත්ව ඊට වැඩිය මේ තමාගෙනත් පිටගෙනත් ඔක්කොම දේවල් දැනගෙන ඊට වැඩිය සතුටින් ජීවත් විය හැකි ක්‍රමයක් මතුවෙනවා. මීට පෙර සාකච්ඡාවලදී මම විස්තර කරා මේ මම කියන දේ ඔබට තේරුම් ගන්න නම් මම කියන වචනවල මම අදහස් කරන තේරුම් ඔබ දැනගත යුතුයි. ඒ නිසා ඔබ මීට පෙර මේ වචනවලට වෙන වෙන තේරුම් දැනගෙන තිබුණොත් මේ වෙලාවටවත් ඒක අමතක කරලා මම කියන්නේ මොකක්ද කියලා මම කියන තේරුම දැනගන්න ඕනේ. මම මේ විශේෂ වචන පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන්න ඉස්සෙල්ලා කියලා දෙනවා මෙන්න මේ වචනේ මම අදහස් කරන්නේ මෙන්න මේ තේරුමයි කියලා. එහෙම තෝරගත්තොත් පමණයි ඔබට තෝරගන්න පුළුවන් මම කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ බුදුහාඳුරුවන්ගේ කාලේ පාවිච්චි කරපු වචනවල තේරුම් දැන් වෙනස් වෙලා.
දැන් තියෙන සමාජයේ තියෙන තේරුම් වලින් පරණ වචනවල අපි වචන වලින් බුද්ධ දර්ශනය තෝරගන්න ගියොත් අමාරු වැටෙනවා. මොකද දැන් තියෙන වචනවල තේරුම් හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. අපි උදාහරණයකට පෙන්න දුන්නා කල්ප. දැන් කියනවා කල්පයක් කියන්නේ දීර්ඝ කාලයක්. නමුත් අත් වශයෙන්ම කල්පයක් කියන්නේ ෂණයට. ඒ වගේ සාදු කියන වචනේ අරගෙන තව තේරුම් කරා. ඒ වගේම අපේ සිංහල භාෂාවේ මේ නම් කොට කරන්න ගිහිල්ලා ඒ නම් කොට කරන්න ගිහිල්ලා අපේ පරණ වචනවල තිබිච්ච තේරුම් දැන් නැති වෙලා තියෙනවා. උදාහරණයකට අපි කියනවා මේ දේවානම් ප්‍රියතිස්ස කියන එකට කියනවා දෙවන පෑතිස් කියලා. දේවානම් ප්‍රියතිස්ස කිව්වේ ද්‍රවියන්ට ප්‍රිය තිස්ස කියන කෙනා. ඊට පස්සේ දෙවියෙක් බ්‍රහ්මයෙක් නැති මේ බුද්ධ දර්ශනේ වැළඳගත්තා. ඒක විස්තර කිරීමටයි ඒ කිව්වේ දේවානම් ප්‍රියතිස්ස කියලා. දැන් ඒක දෙවන පෑතිස් කළා. ඒක කාටවත් තේරෙන්නේ නැති විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ වචන රාශියක් අපේ සිංහල භාෂාවට එකතු වෙලා තියෙනවා මේ වෙනස් කරපු වචන. දැන් සමහරු කියනවා මේ කට්ටියක් ඉන්නවා වෙන වෙන අර්ථකථන දෙනවා. මේ පොත්වල තියෙන අර්ථකථන වලට වැඩිය වෙනස් දේවල් ඒගොල්ලෝ විස්තර කරනවා එක එක වචනවල තේරුම්. නමුත් ඔබ දැනගන්න ඕනේ ඒ දැනට තියෙන අර්ථකථන වලින් නිවන් දකපු අය අපිට සමාජයේ හොයාගන්න බෑ. එක්කෝ ඒ අර්ථකථන වැරදි. එහෙම නැත්නම් ඒ අර්ථකථන තෝරගන්න හැටි වැරදි. කෙසේ වෙතත් සත්‍යයත් පරම සත්‍යයත් සමග කවටවත් සටන් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ සටන් කරන කට්ටිය පරදිනවා. මොකද සත්‍යයේ කියන එක ඒ තරම් බලවත්. ඒ නිසා කවදාකවත් සත්‍ය සමග සටන් කළා දිනන්න බෑ. එසේ සටන් කිරීමට තත් කිරීමත් ලොකු මෝඩකමක්. අපි තවදුරටත් පසුගිය සාකච්ඡාවල විස්තර කරා මේ නිබ්බාන කියලා කියන්නේ ඇත්ත නැත කියන දෙකම නැති තැනක්. අපේ චින්තනයෙන් තමයි සිතුවිල්ලෙන් තමයි අපිට පෙන්න දෙන්නේ මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් නැහැ. මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම දෙයක් නැහැ. ඒ චින්තනයෙන් මනස කරන වැඩක්. මේ මනසේ තමයි චින්තනය ඇති වෙන්නේ මනසේ ස්වභාවය. මනසෙන් හැමතිස්සෙම පෙන්න දෙන්නේ එක්ක තියෙනවා එක්ක නැහැ. මනසට කවදාකවත් බෑ ඇත නැත කියන දෙකම නැති තැන පෙන්න දෙන්න. ඒකයි අපි කිව්වේ මේ මනස තමයි කරදරකාරයා. මනසෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ප්‍රඥාය සමතු කරගන්න ඕනේ මේ ඇත නැත දෙකම නැති තැන පෙන්න දෙන්න. දැන් සමහරු කියනවා මේක මධ්‍යම ප්‍රතිපදාවක් කියලා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඇත නැත කියන දෙකම මැද්ද කියලා. ඒකත් සිතුවිල්ලට අයිති කොටසක්. මේ බුද්ධ දර්ශනයේ මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවට අයිති වන්නේ ඇත නැත දෙකම මැද්ද නිසා. ඒ සම්පූර්ණයෙන් ඒ කොටසෙන් ඇත නැත මැද්ද ඔක්කොගෙම අයින් වුණාම තමයි ඇත නැත මැද්ද නැති තැන. ඒ කියන්නේ නිබ්බාන අපිට හම්බ වෙන්නේ. ඒ නිසා ඔබ තෝරගන්න ඕනේ මේ ඇත නැත. මොකක් හරි බැලුවාම එතන ගහක් තියෙනවා. එහෙම නැත්නම් මල් පෝච්චියක් තියෙනවා. එහෙම නැත්නම් ගහක් නැහැ මල් පෝච්චියක් නැහැ. එහෙම සද්දයක් තියෙනවා නැත්නම් සද්දයක් නැහැ. අන්න ඒ දෙපැත්තම පෙන්වා දෙන්නේ මේ සිතුවිල්ලෙන්. ඒ සිතුවිල්ලෙන් හැමතිස්සෙම මනසේ ඇති වෙන ක්‍රියාකාරීත්වයක් නිසා ඇති වෙන සිතුවිල්ලෙන් හැමතිස්සෙම මායාවක් පෙන්න දෙන්නේ. කිසිම විතක මනසෙන් සත්‍ය පෙන්න දෙන්නේ නැහැ. මනසට බෑ සත්‍ය පෙන්න දෙන්නේ. මොකද මනස හැදිලා තියෙන්නේ ඒ අසත්‍ය පැත්තට බර වෙන්නමයි. ඒ පංච ඉන්ද්‍රියෙන් සම්බන්ධ වෙන වයර් ඔක්කොම අපි කිව්වා ගේසරේ මනසෙන් ඉවර වෙන්නේ. එතකොට මේ පංච ඉන්ද්‍රියෙන් ලැබෙන අරමුණු ඔක්කොම ගිහිල්ලා මනසට ගිහිල්ලා අන්තිමට මනස තුළ චින්තනයක් ඇති වෙනවා. මතකයත් සමග සම්බන්ධ වෙලා චින්තනයක් ඇති වෙනවා. අපි කිව්වා දවසක මේක සොයා බලමු. මොකද්ද මේ චින්තනය කියන්නේ? මේ චින්තනය ඇති වෙන්නේ මොකද්ද? මේ වයර් දිගේ යන පණිවිඩය තමයි අපි විස්තර කරන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට පිටින් එන අරමුණකින් අපි අවදි වෙනවට කියනවා විඥාණයෙන් අවදිනවා කියලා. විඥාන කියන වචනේ තේරුම වැරදි පැත්තෙන් අවදි වී සිටීමයි.
හරි පැත්තෙන් අවදි වී සිටීම. ඒ කියන්නේ ප්‍රඥා පැත්තෙන් අවදි වී සිටීම අපි කියනවා ඊට විරුද්ධ වචනේ. මොකද ඒකට කියන්නේ ඥාන කියලා. ඥාන වලින් අවදිලා ඉන්නවනම් සිතුවිල්ලක් ඒ වෙලාවේ නැහැ. විඥාන වලින් අවදිලා ඉන්නවනම් අපි අවදිලා ඉන්නේ සිතුවිල්ලකින්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන අවදිය සිදු වෙන්නේ වැරදි පැත්තෙන්. ඒ කියන්නේ මායාව පැත්තෙන්. ඒකෙන් අයින් වුණාම තමයි අපිට අවදිලා ඉන්න පුළුවන් ඥාන පැත්තෙන්. අපි පසුගිය සැරයන්වල විස්තර කරා මේ බාහියට කියලා දුන්න බුදුහාමුදුරුවෝ කොහොමද සිතුවිල්ලක් නැතුව අවදි වෙලා ඉන්නේ කියන්නේ. ඒ කියන්නේ ඥාන වලින් කොහොමද අවදිලා ඉන්නේ. අන්නේ ඥාන වලින් අවදි වෙලා ඉඳගෙන තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ නිවන් දැකීමට නම්. ඒ නිසා ඔබ පස්සු බට විය යුතු නැහැ මේ නිවන කියන එක දැකීමට. මේක මේ බණ අහනකොටම මේ ජීවිතේම සිදුවිය හැකි දෙයක්. සුනීත සෝපාක වැනි කිසිම අධ්‍යාපනයක් නැති අයට මේක කරගන්න පුළුවන් නම් ඔබට මේක බැරි වෙන්න හේතුවක් නැහැ. බුදුහාඳුරෝ ප්‍රකාශ කරනවා හිසගිනි ගත්තත් ඒ ගිනි නිවන්න ඉස්සෙල්ලා නිවන් දකින්න පුළුවන් නම් ඒක කරගෙන ඊට පස්සේ හිසගිනි නිවන්න බලන්න කියලා. ඒ කියන්නේ ඒ තරම් ඉක්මනට මේක කරගන්න පුළුවන් දෙයක්. පසුගිය සාකච්ඡාවල අපි විස්තර කරා මේ ඇහැට පෙනෙන දේ, කනට ඇහෙන දේ, ස්පර්ශ වෙන දේ සත්‍ය නොවේ කියලා. අපි ඒක පෙන්න දුන්නා. මේ ඇහැට පෙනෙන දේ එළිය ගහක් එහෙම නැත්නම් අත ගෑවහම අඟක් අහු වෙනවා කියලා. එහෙම වුණාට අපි ඇහැ අයින් කරලා X-ray දෙකක් දාලා බැලුවොත් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ, වෙන විදිහකට පෙනෙන්නේ. ඒ වගේම රේඩියෝ තරංග ඇස් දෙකකින් අපි බැලුවොත් මේ ගෙවල් දොරවල් පේන්නේත් නැහැ. මොකද මේ රේඩියෝ තරංග බිත්ති අස්සෙන් එනවා. එතකොට බිත්ති පේන්නේ නැහැ. එතකොට ගස් කොළන් පේන්නේ නැහැ. තමාගේ ශරීරයවත් තමාට පේන්නේ නැහැ. ඉතින් එවැනි තත්වයක් ඇති කරනවා මේ පංචේන්ද්‍රිය වලින් මායාවක් ඇති කරලා අපිට මේ ලෝකයක් හදලා අපි මම ඉන්නවා, තව කෙනෙක් ඉන්නවා, ගස් කොළන් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා. අන්න එවැනි ලෝකයක් පෙන්눔 කරලා අපි ඒ ලෝකේ මායාවෙන් ජීවත් වෙනවා. දැන් ඒ ඇහෙන් පේන දේ මායාවක් කියලා පෙන්වීමට මම තව උදාහරණයක් දෙන්න අදහස් කරනවා. අපි මේ ගස්වල තියෙන කොළ අපිට පේනවා කොළ පාටට. මේ ගස්වල තියෙන කොළ ඇත්ත වශයෙන්ම කොළ පාටද? අපි විද්‍යානුකූලව බැලුවොත් මේ ගස්වල තියෙන කොළ අපිට පේන්නේ කොහොමද? මේ හිරෙන් එන ආලෝකය කොළේට වැටලා කොළෙන් ආලෝකය පරාවර්තනය වෙලා අපේ ඇහැට වැටෙනවා. ඇහැට වැටුනහම ඒ ඇහෙන් යන අරමුණ අපේ අර වයර් දිගේ රූප වේදනා සංඥා සංකාර මාර්ගයෙන් මනසට යනවා. මනසට ගිහිල්ලා ඒක මතකයෙන් අපි අඳුන ගන්නවා මේ ගහේ කොළයක් කියලා. එතකොට ඒ අඳුන ගන්නකොට අඳුනගන්නේ හැඩයක්, රූපයක්, පාටක්. එතකොට ඒකේ අපිට පේනවා කොළ පාට කියලා. නමුත් ඇත්ත වශයෙන් හිරෙන් එන ආලෝකයේ අපි දන්නවා පාට හතක් තියෙනවා. ඒ පාට හත අපි දන්නවා දේදුන්නෙන් අපි දැකලා තියෙනවා දේදුනුවක තියෙනකොට ඒ පාට හත තියෙන හැටි. ඒ පාට හත එකතු වුණාම අපිට සුදු ආලෝකයේ වාගේ ඇහැට පෙනෙන්නේ. මේ පාට හත කොළයට වැටුනහම ඒ ගහේ කොළය පාට 6ක් උරා ගන්නවා. කොළ පාට විතරක් උරා ගන්නේ නැහැ. එතකොට මේ කොළ පාට උරා ගන්න නැති නිසා පරාවර්තනය වෙලා අපේ ඇහැට වැටෙනවා. වැටුනහම අපිට ඇහෙන් එන අරමුණෙන් මනස සිතුවිල්ලකින් තීරණය කරනවා මේ ගහේ කොළය කොළ පාටයි කියලා. නමුත් ඇත්ත වශයෙන් මේ ගහේ කොළය කොළ පාටද? ඒ ගහේ කොළේ තියෙන්නේ කොළ පාට ඇර අනිත් ඔක්කොම පාට. කොළ පාට එතන නැහැ. මොකද අනිත් ඔක්කොම පාට උරාගත්තා, කොළ පාට උරාගත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ තව උදාහරණයකින් මම පෙන්න දෙන්නේ අපිට ගහේ කොළ පාට කියලා. ඇත්ත වශයෙන්ම වුණාට ගහේ කොළේ ඇතුලේ එහෙම පාටක් නැහැ. කොළ පාට නෙවෙයි තියෙන්නේ අනිත් ඔක්කොම පාට. ඉතින් අපි සත්‍යයේ ඒ නිසා මේ ක්‍රමයට සොයාගන්න බෑ කියලයි මම මේ පෙන්න දෙන්නේ. ඒ වගේමයි කනෙන් ඇහෙන ශබ්දත්, ස්පර්ශයෙන් ලැබෙන අරමුණුත්, නාසයෙන් ලැබෙන ගන්ධත්, දිවෙන් ලැබෙන රසත්. ඒව ඔක්කොම මායාවන්. ඉතින් දැන් මේ ඔක්කොම මායාවන් වලින් තුලින් අපි සිතුවිල්ලක් ඇති කරලා
මතයක් ඇති කරනවා. ඒ මතය අන්න අර ගහේ කොලේ කොළ පාටයි. එතකොට ඒක මිත්‍යා මතයක්. එතක මිත්‍යා දිට්ඨියක් වෙනවා. ඒ කියන්නේ ඒක වැරදි දෙයක් වෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් තමයි අයින් වෙන්න ඕනේ. මේ කියන්නේ අපි මේ වැරදි දේවල් මෙන්න මේ දේවල් කරාම නිවන් දකින්න පුළුවන් කියලා අපි වැරදි පැත්තට ගිහිල්ලා දැන් ඒවා කර කර ඉන්නවා නිවන් දකින්න නැතුව. ඒක විතරක් නෙවෙයි මේ අපිට ඇහැට පේන ගහෙත් තියෙන කොලෙත් කොළ පාට නෙවෙයි කියලා අපි තෝරගන්න ඕනේ අනිත් පැත්ත බලන්න. මේ මාර්ගඵල සොයාගෙන යන ගමනේදී අපිට සලකුණු හතරක වැදගත් ස්ථාන අපිට හම්බෙනවා. ඒවට කියනවා සෝවන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා. ඒ මාර්ගයේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා එකම මාර්ගයයි කියලා. ඒක විතරක් නෙවෙයි. ඒකා යනෝ මග්ගෝ. මේ එකම යානයක්. එකම මාර්ගය විතරක් නෙවෙයි එකම යානයක්. මොකද්ද මේ යානය? ඒ යානෙට නගින්න ඕනේ. මොකද්ද ඒ යානේ තියෙන්නේ? ප්‍රඥා ඇස. අන්නේ ප්‍රඥා කියන ඥානෙට නගින්න ඕනේ. ඒ ප්‍රඥා කියන ඥානෙට නැග්ගහම ගමන් කරන්න නම් අපි ඥාන පැත්තෙන් අවදි වෙලා ඉන්න ඕනේ. විඥාන පැත්තෙන් නෙමෙයි ඥාන පැත්තෙන්, හරි පැත්තෙන්. එතකොට හරි පැත්තෙන් අවදි වෙලා ඉන්න මේ ප්‍රඥා ඇස තමයි ඥානෙ. ඒක පොතේ විස්තර කරනවා රතය අකුජන වේ කියලා. අකුජන කියන්නේ අක්කි ඥාන. අක්කි කියන්නේ ඇහැට, ඥාන කියන්නේ ඥාන වලට. එතකොට මේ රතය අකුජන. අන්නේ රතේට නැග්ගොත් තමයි අපි මේ ඇඟ ඇතුළ ගැන හොයන්න පුළුවන්. ඒ රතේට නගින්න නම් පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නවතින්න ඕනේ. ඉතින් මේ යන පාර රවුම යන එකක් නෙවෙයි. මේ රවුම කෙලින්ම යන පාරක්. ඒ කියන්නේ මේ මාර්ගඵල පැත්තට වැටුනහම අපි මේ පටිච්චසමුප්පාදයේ වගේ රවුම කැරකී යන සංසාර සාගරයේ කැරගෙන එකක් නෙවෙයි. ඒ සංසාර සාගරයේ කැරකීමෙන් අයින් වෙලා දිග කෙලින් යන පාරකට වැටෙනවා. ඒ කෙලින් යන පාරේ සම්මා දිට්ඨි පෙරටු කොට යනවා. ඉදිරියට තියෙන්නේ සම්මා දිට්ඨි මනාව දැකීම. ඒ ප්‍රඥා ඥාන කියන ඥානයට නැග්ගහම පෙනෙන්නේ මනාව දැකීම. සම්මා දිට්ඨි. දැන් ඔබට යම් කිසි අදහසක් තියෙන්න ඕනේ මේ මම කියන්න යන්නේ මොන වගේ දෙයක්ද කියලා. ප්‍රඥායස මතු කරගත්තේ නැත්තම් වැඩේ කරගන්න බෑ. මේ පාරේ ගමන් කරන්න බෑ. ප්‍රඥායස මතු කරගන්න නම් පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නවතින්න ඕනේ. පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැවතුණා කියන්නේ සිතවිලි නැතුව අවදියෙන් ඉන්න ඕනේ. එතකොට දැන් අපි බලමු මෙච්චර කල් අපි හිටියේ කොහෙද? යන්නේ කොහෙද? යන ක්‍රමය මොකක්ද? ඇයි මෙච්චර කල් අපි වැරදි පැත්තට යොමු වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි දැන් සොයා බලන්න ඕනේ බුද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? බුද්ධාගම කියලා කියන්නේ මොකක්ද? බුද්ධ දර්ශනය කියලා කියන්නේ නිවන් දකින්න පැත්ත. ඒක දැකීමක්. දැකීමක් කියන්නේ මේ ඇහෙන් දකිනවා වගේ දකිනවා. නමුත් ඒ විදිහට නෙවෙයි දකින්නේ. වෙනත් දෙයක් දකින්නේ. නමුත් ඒ දේ දකින්නේ මේ ඇස් වලින් නෙවෙයි, මස් ඇස් වලින් නෙවෙයි, ප්‍රඥා ඇසෙන්. ඒ ප්‍රඥා ඇසෙන් දකින දර්ශනය බුද්ධ දර්ශනයයි. එතකොට බුද්ධ ආගම කියන්නේ බුද්ධ දර්ශනය නෙවෙයි. අන්න ඒකයි අපි ඊළඟ කොටසෙන් මේ සාකච්ඡාවේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ආගම කියන එකත් බුද්ධ දර්ශනය කියන එකත් අතර තියෙන වෙනස. මේ බුද්ධ ආගම කියලා කියන්නේ අපි මේ පංච ඉන්ද්‍රියකින් හදාගත්ත දෙයක්. බුද්ධ දර්ශනය කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් පිට පංච ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නැති වූ විට මතුවෙන ප්‍රඥාසෙන් දකින්න දෙයක්.
දැන් අපි බලමු බුද්ධ දර්ශනයත් බුද්ධ ආගමත් අතර තියෙන වෙනස්කම් මොකක්ද කියලා. බුද්ධ දර්ශනය කියලා කියන්නේ මේ ප්‍රඥා ඇසින් දකින දෙයක්. අපේ මස් ඇසින් මේ ගස් කොළන් පේනවා වගේ ප්‍රඥා ඇසට යම්කිසි දෙයක් පේනවා. ඒ පේන්නේ ගස් කොළන් නෙවෙයි. ප්‍රඥා ඇසට පේන්නේ පරමාර්ථයත් යථාර්ථයත්. අපි පසු අවස්ථාවක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මොකද්ද මේ පරමාර්ථය මොකද්ද යථාර්ථය කියන්නේ කියලා. මේ බුද්ධ දර්ශනය ඒ නිසා අපි කියනවා ඇවිත් දැක ගන්න කියලා. ඒකට කියනවා ඒහි පස්සිකෝ කියලා. මේක ඉස්සර අපිට පරිවර්තනය කරලා තිබුණේ එන්න බලන්න කියලා. මේක ඇවිල්ලා බලලා යන්න නෙමෙයි. ඇවිත් දැක ගන්න. මේක දැකගන්නේ විශේෂ ඇහැකින්. ඒක තමයි ප්‍රඥා ඇස. මොකද ඒ ඇසින් තමයි බඹයප්පමණ ශරීරයේ තුල සිදුවෙන යථාර්ථයත් පරමාර්ථයත් දැක ගන්න පුළුවන්. අපේ මස් ඇසට පෙනෙන්නේ අපේ ශරීරයෙන් පිට තියෙන දේවල් පමණයි. නමුත් මේ ප්‍රඥා ඇසට ඇතුළ බලන්න පුළුවන් නිසා ඒකෙන් ඇතිවෙන දර්ශනයට තමයි අපි කියන්නේ බුද්ධ දර්ශනය කියලා. මේ දර්ශනයත් විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා උපාධි ලබා ගන්න දර්ශනයත් කලවම් කරගන්න එපා. ඒ උපාධි ලබා ගන්න දර්ශන වලට කියනවා PhD ලැබෙන දර්ශන කියලා. ඒවා බුද්ධ දර්ශනේ නෙවෙයි. ඒ PhD කරන දර්ශන විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා කරන්නේ සිතවිල්ලෙන් සිතා අපි ඒ දර්ශනයක් ගැන කොළවල පොත්වල ලියලා ඒ ලියපු දේවල් වලට උපාධි ප්‍රදානය සිදු වෙනවා. නමුත් බුද්ධ දර්ශනය කියන්නේ එහෙම එකක් නෙවෙයි. බුද්ධ දර්ශනය කියන්නේ ඊට සම්පූර්ණ විරුද්ධ දෙයක්. සිතවිල්ල නැති වුනහම ඇතිවන මතුවන දර්ශනයක්. එතකොට බුද්ධ ආගම කියලා කියන්නේ අනිත් ආගම් සමාගම කොම ආගම් කියන්නේ ජීවන ක්‍රමයක්. ඒ ජීවන ක්‍රමය කියන්නේ මේ ජීවිතය ගෙනියන්නේ කෙසේද? විශේෂයෙන්ම මේ ලෞකික ජීවිතය අපි හැඩගස්සගන්නේ කෙසේද කියලා ආගම් වලින් විස්තර වෙන්නේ. ගාක ආගම් වල කර්තෘවරයෙක් ඉන්නවා. හින්දු ආගමේ කර්තෘවරයෙක් නැහැ. ඒ කර්තෘවරයා කියනවා මෙන්න මේ විදිහට හිටියොත් හොඳයි. එතකොට ඒ කට්ටියක් ඒ කර්තෘවරයා කියන එක පිළිගත්තොත් මෙන්න මේ විදිහට හොඳයි කියලා ඒක ආගමක් වෙනවා. ඒ වගේ අපිත් දැන් හැදිලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා බුද්ධ ආගම කියලා එකක්. නමුත් බුදුහාමුදුරුවෝ බ්‍රහ්මජාල සූත්‍රයේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා මා මේ සොයාගත්තේ ආගමක් නෙවෙයි කියලා. එසේ කියලා තියද්දිත් අපිට දැන් බුද්ධ ආගමක් කියලා එකක් තමයි අපිට හැමතිස්සෙම සමාජයේ විස්තර වන්නේ. මේ ආගම කියන ලෞකික ජීවන ක්‍රමයක් දර්ශනය කියන ලෝකෝත්තර ස්වභාවයත් ඒ කියන්නේ ඒ ජීවන ක්‍රමයෙන් එහා යන ස්වභාවයත් අතර වෙනස සූක්ෂමයි. ඒ වෙනස පැහැදිලිවම ඔබ තේරුම් ගත යුතුයි. දැන් සමාජයේ මේ බුද්ධ ආගමයි බුද්ධ දර්ශනයයි කලවම් වෙලා 99%ම තියෙන බුද්ධ ආගම බුද්ධ දර්ශනය පිළිබඳ අපිට අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. 100%ක් පමණයි. නමුත් සෝවාන් සක්‍රීයගාමී අනාගාමී මාර්ගයේ තියෙන මේ බුද්ධ දර්ශනය පැත්තේ ආගම පැත්තේ එහෙම සෝවාන් සක්‍රීයගාමී අනාගාමී මාර්ගයේ පැත්තට යන්න බෑ. මොකද කියලා අපි තව ටිකක් වෙලා සාකච්ඡා කරනකොට ඔබට තේරෙයි. ඉතින් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාඳුරන්ට මේක විශේෂයෙන්ම දේශනා කරන්න යෙදුනේ උන්වහන්සේ සොයාගත්තේ ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා. ඉතා වැදගත් තැනක්. ඒක අපිට හුඟක් වෙලාවට පැහැදිලිව කියා දෙන්නේ නැහැ. ඒ නිසා මම මේ ගැන තව ටිකක් දිගටම මේ මොකද්ද මේ ආගමක් කියන්නේ මොකද්ද දර්ශනයක් කියන්නේ කියලා විශේෂයෙන් විස්තර කරලා පෙන්වන්න අදහස් කරනවා. එතකොට ඔබ තෝරා ගන්න පළවෙනි ප්‍රධාන කරුණ තමයි මේ ආගම කියන්නේ ජීවන ක්‍රමයක්. දර්ශනය කියන්නේ ජීවන ක්‍රමයෙන් එහා ගොස් ප්‍රඥා ඇසමතු වී දකින දෙයක්. දැන් මේ ආගම කියන ජීවන ක්‍රමේ කවුද ලොක්කා?
කවුද මේ ජීවන ක්‍රමය ගෙනියන්නේ? ඒ මම කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ මම තමයි හොඳ වැඩ කරන්නේ, මම තමයි නරක වැඩ නොකරන්නේ. මම තමයි තීරණය කරන්නේ මේක හොඳ වැඩක්, මේක නරක වැඩක් කියලා. නමුත් දර්ශනයේ එහෙම මම කියලා කෙනෙක් ඇත්ත වශයෙන්ම හම්බ වෙන්නේ නැහැ. මොකද යථාර්ථයේදී අපිට මෙහෙම බඹයක් පමණ මේ වගේ ශරීරයක් මස් ඇසින් පේනවා වගේ ප්‍රඥා ඇසට පේන්නේ නැහැ. ප්‍රඥා ඇසට පේන්නේ ඒ ශරීරය හැදිලා තියෙන අවයව කොටස්. ඒ කියන්නේ අපි මනස කය කියලා කොටස් දෙකක් විස්තර කරනවා. අපි ඒකට පසු අවස්ථාවක එනවා. ඒ කොටස් දෙකේ යථා තත්වය තමයි මේ ප්‍රඥා ඇසට පේන්නේ. එතකොට ඒ අවස්ථාවේදී එතන මම කියලා කෙනෙක් නැහැ. එතන තියෙන්නේ කොටස් වශයෙන්. නමුත් ආගම පැත්තේ මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ මම තමයි මේ ඔක්කොම තීරණය කරන්නේ. මම තමයි ලොක්කා. මම තමයි මේ ඔක්කොම හරි වැරදි ඔක්කොම තීරණය කරන්නේ මමයි. එතකොට අපි මේ දැන් විස්තර කරපු දෙවැනි වැදගත් වෙනස්කම. ආගම පැත්තේ මම කියලා කෙනෙක් ඉන්නවා. දර්ශනීය පැත්තේ මම කියලා කෙනෙක් නැහැ කියලයි අපි සොයාගන්නේ. ඊළඟට ආගමත් දර්ශනයත් අතර තියෙන තුන්වෙනි වෙනස තමයි මේ ආගම පැත්තේ මම කියලා අදහස මතුවෙන්නේ සිතවිල්ලක් සමග. එතකොට සිතවිල්ල තියෙනකන් මම ඉන්නවා. ඒ නිසා ආගම පැත්ත හැමතිස්සෙම සිතලා කරන දේවල් තමයි තියෙන්නේ. එතකොට ආගමට විරුද්ධ දර්ශනීය පැත්තේ තියෙන්නේ චේතෝ විමුක්ති. ඒ කියන්නේ සිතවිලි නැති තැනක්. ඒ සිතවිලි තියෙන නිසා තමයි මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තේරෙන්නේ. ඒ මම කියලා කෙනෙක් ඉන්නවා නිසා තමයි මෙන්න මේක හොඳ වැඩ, මේක හරි, මේක වැරදි, මේක හොඳයි, මේක නරකයි කියලා තීරණය කළා ඒ විදිහට අපි ජීවත් වෙන්න බලන්නේ. ඒක ලෞකික ජීවිතයේ සුදුසුයි. මේ ලෞකික ජීවිතය ගැන කරන විස්තරයක් නෙවෙයි බුද්ධ දර්ශනය කියන්නේ. ලෞකික ජීවිතයෙන් එහා ලෞකික ජීවිතයට උතුරින් එහා ලෝකෝත්තර කියන තැන කරන විස්තරයක් තමයි බුද්ධ දර්ශනය කියන්නේ. එතකොට මේ ලෞකික ජීවිතයත් ලෝකෝත්තර තත්ත්වයක් කලවම් කරගන්න එපා. ඒ ලෞකික කියන්නේ එකක්, ලෝකෝත්තර කියන්නේ වෙනත් එකක්. දැන් මේ සිතවිලි තිබෙන නිසා ආගම පැත්තේ මත ඇති වෙනවා. අන්නේ මතවලට අපි ඉස්සලා විස්තර කරා මේ ඔක්කොම මත හරි හෝ වැරදි ඒවට කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා. අත වශයෙන් මිත්‍යා කියලා කියන්න ඕනේ නැහැ. දිට්ඨි කියලා කිව්වහම මත කියලා කිව්වහම මේ ඔක්කොම ආගම පැත්තේ වට කෙලින්ම වැටෙන්නේ. නමුත් දර්ශනීය පැත්තේ තියෙන්නේ සම්මා දිට්ඨි. මනාව දැකීම. මොකද ඒක දර්ශනයක්නේ. දර්ශනය කියන්නේ දකින්න දෙයක්. ඒක නිසා ඒ පැත්තේ තියෙන්නේ මනාව දකින්න දෙයක්. දැන් ආගම පැත්තේ මේ සිතුවිල්ලක් ඇති වෙන්නේ කොහොමද? සිතුවිල්ල ඇති වෙන්නේ පංච ඉන්ද්‍රිය ආශ්‍රිතවයි. පංච ඉන්ද්‍රියෙන් අරමුණක් ආවොත් සිතුවිල්ලක් ඇති වෙනවා. නමුත් දර්ශනීය පැත්තේ පංච ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දර්ශනීය පැත්තේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ප්‍රඥා ඇස. අන්න තවත් ආගමත් දර්ශනයත් අතර තියෙන ලොකුම වෙනසක්. ආගම පැත්තේ පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා, ප්‍රඥා ඇසක් නැහැ. දර්ශනීය පැත්තේ පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ප්‍රඥා ඇස ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පංචේන්ද්‍රියෙන් සිතුවිලි නිපදවන්නේ මොකක් ආශ්‍රය කරගෙනද? මනස ආශ්‍රය කරගෙන. එතකොට ආගම පැත්තේ රජ කරන්නේ මනස. දර්ශනීය පැත්තේ අපි මනසෙන් නික්මෙනවා. ඒකයි යේසුප්පයුත්තා මනසා දල්හේන නෙක්කාමිනෝ ගෞතම සාසනම්මි කිව්වේ. කියන්නේ මේ මනාව තදින් බැඳිලා තියෙන මනසෙන් නික්මීම තමයි ගෞතම පණිවිඩය. එතකොට නෙක්කම්ම කියන්නේ මනසෙන් නික්මීම තමයි දර්ශනීය පැත්ත. මේ ආගම පැත්තේ ලොක්ක මනස එයා තමයි කරදරකාරය. එයා තමයි හැමතිස්සෙම මේ කරදර කරන්නේ. එයා තමයි මේ දුක, සැප, හරි, වැරදි ඔක්කොම මේ ලෞකික ජීවිතයේ තියෙන අටලෝ දහම් කියලා අපි කියනවා. ඒවා ඔක්කොම නිර්මාණය කරන්නේ
මේ මනසෙන්. මෙයා තමයි කරදරකාරයා. ඒ කරදරකාරයාගෙන් අයින් වුණාම තමයි අපි දර්ශනීය පැත්තට එන්නේ. දැන් අපි නැවතත් බලමු අපි මෙච්චර වෙලා විස්තර කරපු වෙනස්කම් ආගමත් දර්ශනයත් අතර. ආගම කියන්නේ ජීවන ක්‍රමයක්. බුදුහාමුදුරු බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර කරනවා මම මේ සොයාගත්තේ ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා. ඒතකොට මේ දර්ශනයේ තියෙන්නේ දකින්න දෙයක්. ඒ ආගම පැත්තේ මම කියලා කෙනෙක් ඉන්නවා. දර්ශනීය පැත්තේ මම කියලා කෙනෙක් නැහැ. ආගම පැත්තේ පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. දර්ශනීය පැත්තේ ප්‍රඥාස ක්‍රියාත්මක වෙනවා. ආගම පැත්තේ මනස ක්‍රියාත්මක වෙනවා. මනස තමයි ලොක්කා. දර්ශනීය පැත්තේ මනසෙන් නික්මිලා, මනස කොන් කළා, මනස අතහැරලා. ආගම පැත්තේ සිතවිල්ලක් ඇති වෙනවා. සිතවිලි එකක් නෙවෙයි සිතවිලි ගලාගෙන එනවා. සිතවිලි වැල් වශයෙන් එනවා. නමුත් දර්ශනීය පැත්තේ චේතෝ විමුක්ති. සිතවිල්ලෙන් මිදිලා. දැන් ආගම පැත්තේ මිත්‍යා මත තියෙනවා. මත හරි හෝ වැරදි ඒවා ඔක්කොම මත. දර්ශනීය පැත්තේ තියෙන සම්මා දිට්ඨි නිවැරදි දැකීම. දැන් මෙච්චර වෙලා අපි මෙන්න මේ කරුණු වලින් ආගමත් දර්ශනයත් වෙන් කරා. මේ ආගම කියන්නේ එක පැත්තක්, දර්ශනය කියන්නේ එක පැත්තක්. මේ ආගම පංචේන්ද්‍රයයි මමයි මනසයි අරගෙන හදපු ජීවන ක්‍රමයක්. එතකොට දර්ශනය කියන්නේ එහෙම නෙවෙයි. මේ ජීවන ක්‍රමයෙන් අයින් වුණාම ප්‍රඥාස මතුවෙලා ඒ ප්‍රඥාසට පෙනෙන දර්ශනයක්. ඊළඟට තියෙන තවත් වැදගත් වෙනසක් තමයි මේක අපි කවුරුත් දන්නවා. අපේ ආගම පැත්තේ තමයි තියෙන්නේ ලෞකික ලෝකේ. මේ ලෞකික ලෝකේ මම ඉන්නවා. මම හොඳ වැඩ කරනවා, නරක වැඩ කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් කියනවා ඒ ආගම පැත්ත. ඒ කියන්නේ අපි ජීවන ක්‍රමය. ඒකට අපි කියනවා ලෞකික ලෝකය කියලා. එතකොට දර්ශනීය පැත්ත ඒ ලෞකික ලෝකයෙන් එහා උතුරේ. ඒකයි එක ලෝකෝත්තර කියන්නේ. ලෞකික කියන්නේ ලෝකයේ තුල මේ තමා මවා ගන්නා ලෝකයේ තුල ජීවත් වෙනවා. ඒකයි ලෞකික කියන්නේ. ලෝකෝත්තර කියන්නේ ඒ ලෝකයෙන් අයින් වෙනවා. මොකද මේ ලෝකේ මවා ගන්නේ සිතුවිල්ලෙන්. මම කියන එක්කෙනා මවා ගන්න දෙයක්. එවැනි ලෝකයකින් අයින් වුණාම අපි කියනවා ලෝකෝත්තර කියලා. ඒ ලෝකෝත්තර ස්වභාවය ලෝකෝත්තර කියන්නේ ස්වභාවයක්. ලෞකික කියන්නේ ලෝකයක්. අන්න ඒ දෙක අතර වෙනසත් ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ලෞකික කියන්නේ අපි මවා ගන්න ලෝකය. ලෝකෝත්තර කියන්නේ අපි මවා ගන්න ලෝකයක් නෙවෙයි. ඒක ලෝකෝත්තර කියන්නේ විශ්වයේ තියෙන ස්වභාවයක්. දැන් ඊළඟට අපිට තේරෙන්න ඕනේ ඒක අපි දැනටමත් විස්තර කරලා ඉවරයි. නමුත් මේක විශේෂයෙන් මෙවැනි කරුණක් හැටියට පෙන්වුවේ නැහැ. අපිට දර්ශනීය පැත්තේ තියෙන්නේ යථාර්ථයයි පරමාර්ථයයි. ආගම පැත්තේ තියෙන්නේ සම්මුතිය කියන එක. සම්මුතිය කියන්නේ අපි මේ සම්මුතිය හදාගන්න නීති රීති අපේ ජීවන ක්‍රම හොඳ වැඩ නරක වැඩ අන්න ඒවා තමයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට අන්තිමට අපි මේ ඔක්කොම කරුණු නිසා ආගම පැත්තේ අපි පිළිපැදීමක් කරනවා. අපි පිළිපදිනවා යම් අපි ඒ දේවල් සිතලා මෙන්න මේ දේවල් මේ සමාජයේ මේ දේවල් වලට කැමති නෑ මේ දේවල් වලට කැමති. අපි ඒ නිසා මේ සමාජයත් සමග මේ පැත්තේ ඒ කැමති විදිහට කාටවත් කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඒකෙන් කිසි වැරද්දක් නෑ. ඒක කළ යුතු දෙයක්. නමුත් ඒකයි මේ දර්ශනීය පැත්තේ තියෙන දැනගැනීමයි කලවම් කරගන්න එපා. එතකොට දැනගන්න ඕනේ ආගම පැත්තේ තියෙන පිළිපැදීමක්, දර්ශනීය පැත්තේ තියෙන දැනගැනීමක්. මම මීට පෙර සාකච්ඡාවක සඳහන් කළා අර මාතරේ මණ්ඩලාරාම කියන විහාරේ දැන් කියන්නේ සංගමුව කියලා. ඒ විහාරේ ත්‍රිපිටකය ලියන්න ඉස්සෙල්ලා හාමුදුරුවෝ 500ක් පමණ එකතු වෙලා සාකච්ඡාවක් කරා කියලා. ඒ සාකච්ඡාවේදී මොනවද කරුණු ඉදිරිපත් උනේ? මේ බුදු පණිවිඩය දැනගැනීමක්ද පිළිපැදීමක්ද කියලා. නමුත් එදා හිටපු කට්ටිය දැනගෙන හිටියේ නෑ මොකද්ද මේක හරියක කියලා. නම් වැඩියෙන් හිටියේ දැනගැනීම කියන පැත්ත. පිළිපැදීම කියන පැත්ත අඩු ප්‍රමාණයක් හිටියේ. ඒ නිසා එදා දිනුවේ
දැන ගැනීමක් කියන පැත්ත. ඊට පස්සේ තමයි මේ කවදා හෝ ඉතිහාසයේ මේ දැන ගැනීමක් කියපු එක පිළිපැදීමක් බවට දැන් පරිවර්තනය වෙලා. දැන් ඒක ආගම පැත්තට බර වෙලා. ඒ ආගම පැත්තේ තමයි පිළිපැදීම තියෙන්නේ. දර්ශනීය පැත්තේ තියෙන්නේ දැන ගැනීමක්. ඒ දර්ශනයෙන් යම්කිසි දැන ගැනීමක් වෙනවා. ඒක තමයි බුද්ධිමත් වෙනවා කියන්නේ. ඒක තමයි අපි දැනුමක් ලබා ගන්නවා කියන්නේ ප්‍රඥාවසින්. එතකොට ඔබට දැන් තේරලා තියෙන්න ඕනේ මේ ජීවන ක්‍රමයක් ලෙස තියෙන ආගම අපි මම කියලා කෙනෙක් ඉස්සරහට දාගෙන පංචේන්ද්‍රයයි මනසයි ක්‍රියාත්මක කරලා සිතා මත ගොඩ නගලා කරන පිළිපැදීමෙන් නිවන් දකින්න බෑ කියලා. ඒ කියන්නේ නිවන් දැකීමක් කොච්චර හොඳට ජීවත් වුණත් ඔබට තේරෙන්න ඕනේ දැන් ඔබ සිතවිල්ලෙන් ඒව කරනවා නම් ඔබට නිවන් දකින්න බෑ. මොකද සිතවිල්ල තියෙනකන් ප්‍රඥායස මතුවෙන්නේ නැහැ. ඔබ පිළිපදින්න යන්නේ මම මෙන්න මේ වැඩ කරන්නේ නැහැ, මම මේ සත්තු මරන්නේ නැහැ, මම බොරු කියන්නේ නැහැ, මම හොරකම් කරන්නේ නැහැ කියලා ඔබ තීරණය කරලා මම කියලා කෙනෙක් පිටිපස්සෙන් ඉඳගෙන එහෙම කරන්න ගියොත් කවදාකවත් නිවනක් ලබන්නේ නැහැ. නමුත් ඒක ලෞකික ජීවිතයට ඉතා සුදුසුයි. ඒ නිසා ඒවා කළ යුතු දේවල්. නමුත් මේ දර්ශනීය පැත්තට බර වෙන්නේ නැහැ. ආගම කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ අනිත් අතට කරදරයක් නැතුව සත්‍යකට කරදරයක් කරන්නේ නැතුව ජීවත් වෙන හැටි. නමුත් දර්ශනීය කියන්නේ මේ යම්කිසි දෙයක යථාර්ථය, පරමාර්ථය දැකලා බුද්ධිමත් වන හැටි. ඒ නිසා දර්ශනීය පැත්තේ තියෙන දැන ගැනීමක්, ආගම පැත්තේ තියෙන පිළිපැදීමක්. ඒ නිසා නිවනට යන පාරේ තියෙන්නේ දැන ගැනීම. පිළිපැදීම නෙවෙයි. පිළිපැදින්න කරන්න ගියොත් මම ඉන්නවා. ඒ නිසා නිවන පැත්තට සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි මාර්ගයේ පැත්තට බර වෙන්නේ නැහැ. ඒ පැත්තට හැරෙන්නෙත් නැහැ මම ඉන්නකම්. දැන් ඔබට තේරෙන්න ඕනේ මේ ආගම පැත්තේ තියෙන්නේ මායාව කියලා. දර්ශනීය පැත්තේ තියෙන්නේ සත්‍යය. සත්‍යයයි පරම සත්‍යයයි. අපි මොකද මායාව කියලා කිව්වේ? ඒකේ මම ඉන්නවා. පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මනස ඉන්නවා. මොකද මනස කියන එකේ ජොබ් එක මොකද්ද? මනසේ රැකියාව මවන එක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන්නේ මන මවනවා. මනස කොයි වෙලාවෙ හරි ඉදිරියට ආවනම් අපිට සත්‍ය හොයාගන්න බෑ, මන මවනවා. එතකොට මේ ආගම පැත්තේ ඉඳගෙන අපි ජීවන ක්‍රමයක් හැටියට මම කියලා කෙනෙක් ඉඳගෙන පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා මනස ඉස්සරහට දාලා සිතා මත ඇති කරලා කරන පිළිපැදීම් සම්මුතිය පැත්තේ ලෞකික ලෝකේ මායාවක් පමණි. නමුත් දර්ශනීය පැත්තේ ඒවෙන් අයින් වෙලා ප්‍රඥාය සමතු වෙලා මනසෙන් නික්මිලා චේතෝ විමුක්තියකටපත් වෙලා සම්මා දිට්ඨි මනාව දැකීමක් ඇති කරගෙන දැන ගැනීමක් කරොත් යථාර්ථය ගැන පරමාර්ථය ගැන අන්න එතකොට අපි ලෝකෝත්තර ස්වභාවයේ සත්‍යය දැනගන්නවා. එතකොට ඔබ දන්නවා මේ දර්ශනීය පැත්තේ තමයි සත්‍යය තියෙන්නේ, ආගම පැත්තේ තමයි මායාව තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා පෙන්නවා මේ ගහක කොළයක් කොළ පාට භාගේ පෙනුනට ඇත්ත වශයෙන් ඒක කොළ පාට නෑ, නමුත් අපිට පේනවා කොළ පාටයි කියලා. ඉතින් ඒක මායාවක්. නමුත් ඒ වෙන දෙයක් පමණක් නෙවෙයි. දැන් අපි මේ සමාජයේ කරන සියලුම දේවල්, සමාජයේ දැනට බුද්ධ ආගම වශයෙන් කරන සියලුම දේවල් ඒ ගඟ ගලාගෙන යන පැත්ත යන්නේ දර්ශනීය පැත්තට නෙවෙයි, දර්ශනීයට විරුද්ධ පැත්තටයි. ඒ ගඟේ උඩුගම් බලා අපි දැන් යන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පටිසෝතගාමි මාර්ගයක් කියලා. මේ සම්මුතිය ගලාගෙන යන පැත්තට යන එකක් නෙවෙයි, සම්මුතියට විරුද්ධව සම්මුතිය අයින් කළා, සිතවිල්ල නවත්තලා ප්‍රඥාව මතු කළා උඩුගම් බලා යන ගමනක්. එවැනි දෙයක් තමයි අර සුජාතා දුන්න කිරිපිඩු දුන් තලිය ගඟේ පා කරාම උඩුගම් බලා කිය. උඩ පැත්තට ගලාගෙන ගියා කියලා කියනවා. සාමාන්‍යයෙන් එහෙම තලියක් ගඟට දැම්මොත් ගඟේ උඩු පැත්තට යන්නේ නැහැ, ගඟේ පල්ලෙහාටමයි යන්නේ. ඒක එහෙම ගියයි කියලා නෙවෙයි ඒක තියෙන්නේ. ඒ සංකේතවත් කරලා කතාවක් හදලා තියෙනවා. මේක දැන් උඩුගම් බලා යන්න ඕනේ. ඒ ගඟ යන පැත්තට යන්න නරකයි. දැන් බුද්ධ ආගම කියලා අපි යන්නේ මේ පන්සිල්, දසසිල්, අටසිල් ඒව ඔක්කොම අරගෙන අපි යන්නේ ගඟේ පල්ලෙහාට. මොකද මේ හැම එකම මම ඉන්නවා. මම තමයි සිල් ගන්නෙ. මම තමයි නරක වැඩ නොකරන්නේ. මම තමයි සත්තු නොමරන්නේ. අන්න එවැනි දේවල් කරන එක අපි සමාජයට හොඳයි. ඒවා කළ යුතු දේවල්. නමුත් ඒකෙන් බුද්ධ දර්ශනයටපත් වෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබට දැන් තේරෙන්න ඕනේ. මොකද මේ හැම එකක්ම මම පංචේන්ද්‍රිය මනස සිතුවිල්ල මත වැනි දේවල් උඩ රඳා පවතින
ජීවන ක්‍රමයක් නිසා. ඉතින් බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ ආගමක් නොවේ. මේ ආගම කියන එක බුද්ධ ආගමට විතර නෙවෙයි සෑම ආගමකටම අයිති වෙන දෙයක් ওই පැත්ත. නම බුද්ධ ආගම කියලා බුදුහාමුදුරුවන්ගේ නම ඇඳගෙන දැන් ආගමක් හැදිලා තිනවා. ඒ බුද්ධ ආගම කියලා හැදුනට පස්සේ තමයි මේ රහතන් වහන්සේලා පහළ වීම නැවතලා තියෙන්නේ. ඉතින් ඊට ඉස්සර රහතන් වහන්සේලා කාලේ තියෙන්නේ නැත්තේ බුද්ධ දර්ශනයයි. මම මේ පෙර මිනිත්තු 20දී ඔබට ඉතාමත් වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කරා. මේ ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කරුණු ටිකක් මම ඉදිරිපත් කරා. ඒ මොකද ආගම කියන්නේ එකක්, දර්ශනය කියන්නේ එකක්. හුඟක් කට්ටිය අපේ බොහෝ දෙනා 99%ක්ම ආගමෙන් දර්ශනයට එන්න පුළුවන් කියලා හිතේ තියාගෙන ඉන්නවා. නමුත් ආගමයි දර්ශනයයි කියන්නේ දෙපැත්තක්. දර්ශනය යන්නේ එක පැත්තකට නම් ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී පැත්ත. අනාගම කියන්නේ අර පල්ලෙහාට ගලා යන ගඟ විරුද්ධ පැත්ත. ඊට විරුද්ධ පැත්තට ගලාගෙන යන මනස ඉස්සරහින් ඉඳගෙන මම කියන එක්කෙනා කරන දේවල්. ඒ නිසා මේ තැන අපි ටිකක් නැවතිලා හොඳට මේ ගැන සම්පූර්ණ දැනගැනීමක් කරේ නැත්නම් ඔබට අර නොමග ගිය පාරෙන් ආපහු අර මන්සන්දියට එන්න බැරි වෙනවා. ඒ මන්සන්දියට එන්න නම් ආගම කියන එකෙන් අයින් වෙන්න ඕනේ. ජීවන ක්‍රමයෙන් අයින් වෙන්න ඕනේ. මම කියන එකෙන් අයින් වෙන්න ඕනේ. පංච ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙන්න ඕනේ. මනසෙන් අයින් වෙන්න ඕනේ. සිතුවිල්ලෙන් අයින් වෙන්න ඕනේ. මිත්‍යා දිට්ඨි වලින් අයින් වෙන්න ඕනේ. පිළිපැදීම් වලින් අයින් වෙන්න ඕනේ. මායාවෙන් අයින් වෙන්න ඕනේ. ලෞකික ලෝකයෙන් අයින් වෙන්න ඕනේ. සම්මුතියෙන් අයින් වෙන්න ඕනේ. දැන් අපි මේ එවැනි කරුණු 10ක් පමණ ඉදිරිපත් කරා. මේ ගොඩක් එක දිගටම කියවුණා. ඒ නිසා මේක ගැන විවේක තියෙන වෙලාවක පොඩ්ඩක් දැනට සිතලා තමයි බලන්න වෙන්නේ. සිතලා බලලා කල්පනා කරලා බලන්න මේ ආගම කියන්නේ මොකද්ද? දර්ශනය කියන්නේ මොකද්ද? අපි තව පොඩ්ඩක් මේක සරලව තවත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි මිනිත්තු 5 ඇතුළත. ඒ තේරිච්ච නැති අයට මේක හරියටම තෝරගන්න ඕනේ. දැන් මේ සමහරු දැන් සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙලා ඉන්නවා. මෙච්චර කල් අපි කරේ මොකද්ද? අපි ගියේ මේ ආගම පස්සේ පල්ලෙහාට ගඟත් එක්ක ගලාගෙන ගියා. බුදුහාඳුර අපිට කියනවා ගඟේ අනිත් පැත්තට යන්න කියලා උඩුගම් බලාගෙන යන්නත් කියලා. නමුත් මේ නොමග ගියයි කියලා අපි ඉස්සලා කිව්වේ මේ හුඟා දුර ගිහිල්ලා ආපු පාරත් මතක නැති වෙන තරමට නොමග ගියේ මොකද? අපි මේ ආගම කියන එකේ එල්ලිලා මනසෙන් මම කියලා කෙනෙක් ඉදිරියට දාගෙන ඒක දිගේ දිව්වා. අපිට තේරුන්නේ මේ දර්ශනයේ තියෙන අනිත් පැත්තේ. දර්ශනය දකින්නේ ප්‍රඥාසෙන් කියලා. ඒ ප්‍රඥාසෙන් එහෙම මම කියලා කෙනෙක් ආගමක් ජීවන ක්‍රමයක් එහෙම පෙනෙන්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයාත් ආගමක් වශයෙන් මේක සොයා බලන කාලේ මේ මනස අල්ලගෙන මනස බදාගෙන මේ මනස අවුරුදු 6ක්ම දුෂ්කර ක්‍රියා කරලා දියුණු කරන්න බැලුවා. ආලාර කාලාම ළඟට ගියා. උද්දකාරාම පුත්ත ළඟට ගියා. ඒ හැමෝම මේ භාවනා කරලා ධානවලට ඇවිල්ලා යන්න පුළුවන් තරම් උඩම ඒ කියන්නේ 8 වෙනි ධානයේට වෙනකන් ගියා. ගිහිල්ලා උන්වහන්සේට සොයාගන්න බැරි වුණා මේ සමා සොයන එක. මොකද්ද උන්වහන්සේ එතන සිව්වේ උප්පත්තියත් මරණයක් නැති තැන. ඉතින් මේ අපි ආගමක් වශයෙන් දැන් කරන දේවල් සිද්ධාර්ථ කුමාරයාත් කරා. ඒ කරලා ඒ එකකින්වත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. අපි දුෂ්කර ක්‍රියා කරයි කියලා කියනවා අවුරුදු 6ක්. මොකද්ද මේ දුෂ්කර ක්‍රියා කිරීමේදී උනේ? මනසටත් කයටත් වද දුන්නා. කයට වද දුන්නා කියලා කියන්නේ නොකා නොබී කැලේ තියෙන ඇට කොළ ಜಾති වාගේ වරගෙන කාලා ජීවත් වුණා. ඒ වගේම මනසට වද දුන්නා. මනසට වද දුන්නා කියන්නේ මනස බලෙන් අල්ලගෙන හිර කරගෙන එක සිතුවිල්ලක හිර කරගෙන ඉන්නවා. ඒකට තමයි අපි භාවනා කරනවා කියන්නේ. ඒ සිතුවිල්ලේ ඉන්නකොට එක එක තත්වයට ධ්‍යාන තත්වවලට අපි එනවා. ඒ ධ්‍යාන තත්වය කියන්නේ එක වෙන සිතුවිලි ගොඩාක් නැතුව එක සිතුවිල්ලක් පමණක් ඉතුරු වෙනවා. ඒකට තමයි අපි කියන්නේ සිත එකඟ කරනවා කියලා. එතකොට මේ සිත එකඟ කරනවා කියලා කියන්නේ මනස තුලයි. අන්න ඒක ඔබ තෝරා ගන්න ඕනේ. මේ භාවනා කරනකොටත් සමත භාවනාවේදී අපි මනස ඇතුළට ගිහිල්ලා මනස ඇතුලේ රැඳිලා එක සිතුවිල්ලක් පමණක් ඉතුරු කරගෙන ඉන්නවා. නමුත් එක සිතුවිල්ලක් ඇති මේ සංසාර ගමනේ යන්න
සිතුවිල්ලෙන් මිදෙන්නේ නැහැ. ඒ සිතුවිල්ල හිර වෙනවා. හැබැයි සමහරු වැරදියට හිතනවා ඔන්න මේ ආනාපාන සති භාවනා කරනකොට මෙන්න මේ හුස්ම ඉහළ පහළ ගිහිල්ලා හුස්ම ඉහළ පහළ යන්නේ නැතුව ඉන්නකොට සිතුවිල්ලක් නැතුව ආලෝකයක් වාගේ මතුවලා ධ්‍යානවලට එනවා කියලා. නමුත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවදිලා ඉන්නේ විඥාණයෙන්. වැරදි පැත්තෙන් මනස තුලට ගිය නිසා මනස ඇතුලෙන් අවදිලා ඉන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් ලෝකෝත්තර දර්ශනීය පැත්තට යන්නේ නැහැ. ඒ පැත්තකින් වෙන්නේ අර ලෞකික පැත්තෙමයි තාම රැඳිලා ඉන්නේ. ඒ පැත්තේ මනස ඇතුලේ ඒ වෙලාවට පොඩ්ඩක් සතුටු අවස්ථාවක් වගේනවා ධ්‍යාන අවස්ථාවලට එනකොට ආලෝක වාගේ දේවල් මතුවෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ සිතුවිල්ලක් නැතුව මෙන්න අපි දැන් හරි පැත්තට වැටුණා. මෙන්න මේක තමයි මේ දර්ශනීය කියලා. නමුත් අත් වශයෙන් ඒ වෙලාවේ අවදියෙන් ඉන්නවයි කියලා තේරෙන්නෙත් සිතුවිල්ලකින්. මොකද මනස ඇතුලේට ගිහිල්ලා ඒ වැඩේ කරපු නිසා. ඒකයි ඒ විදිහට භාවනා කළා ආලාර කාලා මුද්දකාරාම පුත්ත අසිත වාගේ අයට බුදු වෙන්න බැරි වුණේ. මොකද ඒගොල්ලෝ මනස ඇතුළට ගිහිල්ලා මනස දියුණු කරලා බැලුවා පුළුවන්ද කියලා මේ මනසයි කයයි වෙන් කරන්න. මොකද ප්‍රඥායස මතුවෙන්නේ මනසයි කයයි වෙන් කරාම. ඒගොල්ලන්ගේ කාලේ ඒ කියන්නේ Hindu ආගමේ තිබුණේ නාම රූප කියලා දෙකක්. නාම රූප. ඒ කියන්නේ කයයි මනසයි. ඒ Hindu ආගමේ කියන නාම රූප. නමුත් බුද්ධ දර්ශනයේ නාම රූප කියලා වෙන එකක් කියනවා. ඒක අපි දැනට නෙමෙයි පස්සේ දවසක සාකච්ඡා කරනවා. ඒ නාම රූප දෙක වෙන් කරන්නේ ඒගොල්ලෝ බැලුවා. ඒගොල්ලෝ වෙන් කරන්න බැලියු කොහොමද? මේ මනස ඇතුළට ගිහිල්ලා මනස දියුණු කළා. නමුත් ඒගොල්ලන්ට තේරුනේ නෑ මේ මනස ඇතුළට ගිහිල්ලා දියුණු කරන්න දර්ශනයෙන් ඈත් වෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලන්ට නිවන් දකින්න බැරි වුණා. බුදු වෙන්න බැරි වුණා. මේ ආගම පැත්තෙන් නිවන් දකින්න ගිහිල්ලා තමයි අපිට මේ මාර්ගඵලලාභීන් අවුරුදු 2100කට පහළ වී නැත්තේ. ඒ නිසා දැන් අපේ කාල වේලාවත් අවසන් වෙගෙන එනවා. ඔබ විවේක තියෙන වෙලාවක ඊළඟ සාකච්ඡාවට පෙර මේ ආගමත් දර්ශනයත් අතර වෙනස ගැන පැහැදිලිවම සිතා බලන්න. දැන් අපි සාරාංශයක් වශයෙන් ආගම පැත්ත කියන්නේ ජීවන ක්‍රමයක්. ඒකේ මම කියලා කෙනෙක් ඉන්නවා. පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා, මනස ක්‍රියාත්මක වෙනවා, සිතුවිලි ඇති වෙනවා, මත ඇති වෙනවා, පිළිපැදීම් තියෙනවා, ලෞකික ලෝකේ රැඳෙනවා. සම්මුතිය කියන්නේ ඒකටයි. එහි තියෙන්නේ මායාවක්. ඒ වගේම දර්ශනීය පැත්ත තියෙන්නේ ඇවිත් දැක ගන්න දෙයක්, ඒක දකින්න දෙයක්, ඒකේ ප්‍රඥායස තියෙන්නේ, ඒකේ මනසෙන් නික්මීමක් තියෙන්නේ, ඒකේ චින්තනයෙන් මිදීමක්, චේතෝ විමුක්ති තියෙන්නේ, ඒකේ තියෙන සම්මා දිට්ඨි. දර්ශනීය පැත්තේ තියෙන්නේ දැන ගැනීමක්. මොකද්ද දැනගන්නේ? පරමාර්ථය හා යථාර්ථය ගැන. ඒකෙන් වැටෙන්නේ ලෝකෝත්තර ස්වභාවයකට. අන්න එතන තියෙන සත්‍යය. දැන් අපි මේ සාකච්ඡාව අවසන් කරනවා. අපි ලබන සතියේදී නැවතත් හමු වෙමු. ආයුබෝවන්.